කොහොමද හැමෝටම හොඳින් ඇති කියලා මම හිතනවා. දැන් කැනඩාවට රෑ 8යි. ගොඩාක් වෙලාවට කැනඩාවට සම එකේදී කළුවර වැටෙන්න 8:09 වෙන්න ඕනේ. මම එළියට ආපු වෙලාවේ මට හිතුණා ඔයාලත් එක්ක පොඩි chat එකක් දාන්න ඕනි කියලා. අද ගෙදරට කට්ටියක් එනවා. ඉතින් පළවෙනි වතාවට මම තනියම දින එකක් හොස්ට් කරනවා මගේ ගෙදර. ඉතින් ඒක ගැන හිතද්දි මට කල්පනා වෙච්ච දෙයක් තමයි සාමාන්‍යයෙන් මම මිනිසුන්ට සලකන්න කැමති කවුරු හරි මට සලකනවට මම කැමති විදිහට. ඒක කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අපේ ජීවිතවල අපි හැමෝම එක විදිහට කැමති අපිට මිනිස්සු සලකනවට. සමහරු කැමති ආදරෙන් කතා කරනවට, සමහරු කැමති විහිළු තහළු කරනවට. ඉතින් අපේ ජීවිතේ එක එක්ස්පෙක්ටේෂන්ස් තියෙනවානේ. ඉතින් ඒ වගේ මම මගේ ජීවිතේ එහෙම බලාපොරොත්තු වෙන විදිහක් තියෙනවා. හැබැයි ඒ බලාපොරොත්තු වෙන විදිහම අපේ සමාජෙට ගියාම අපිට හැමෝගෙම බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒ නිසා මම මගේ ජීවිතේ එක්තරා කාලයකදී තේරුම් ගත්තා ලෝකෙ කියන්නේ සාධාරණ තැනක් නෙවෙයි කියලා. ලෝකෙ කියන්නේ එක්තරා විදිහකට හරිම අසාධාරණ තැනක්. ඉතින් ඒ අසාධාරණ ලෝකයේ ඇතුලේ අපිට හැම මිනිස්සයාගෙම අපි බලාපොරොත්තු වෙන කරුණාව ආදරේ ඒ විදිහටම බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ඒ තියරිය මම තේරුම් ගත්තා වගේම අනිත් පැත්තට මම තේරුම් ගත්ත දෙයක් තමයි හැබැයි කවුරු හරි මට සලකනවට මම කැමති විදිහට මට හැසිරෙන්න පුළුවන් කියන එක. දැන් උදාහරණයක් විදිහට මම කැමති නැහැ කවුරු හරි මාව හම්බ වෙලා මට කියනවට ඔයා මහත් වෙලා, ඔයා කෙට්ටු වෙලා, ඔයා කළු වෙලා, මූණේ පිම්පල් දාලා, ඔයාගේ බඩ ටිකක් ඇවිල්ලා නේද? අයියෝ තාම ජොබ් එකක් නැද්ද? ඔය ඉතින් කලාට හරියනවද? ඔය වගේ දේවල් මිනිස්සු මට කියනවට කැමති නැහැ. අනිත් අතට මිනිස්සු මට බනිනවට, ගහනවට, මාව අපහාසයට, අවමානයට පත් කරනවට මම කැමති නැහැ. ඉතින් ඒකම මම ඒ තියරිය අනිත් පැත්තට යොදාගත්තොත් මට ඒ දේවල් වෙනවට අකමැති නම් මම ඒ දේවල් අනිත් අයට කරන එක නවත්තන්න ඕනේ. ඒක තමයි මගේ ජීවිතේ මම මේ අවුරුදු 30ට 31ට ඉගෙනගත්ත ලොකුම ලෙසන් එක. ජීවිතේ හැමදේම අපිට අපි බලාපොරොත්තු වෙන විදිහට ලැබෙන්නේ නැහැ. නමුත් ඒ දේ ඒ විදිහට නොලැබුණාට මගේ ක්වොලිටි එක මට මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. අනිත් අයගේ බාධාවක් නැතුව කියන එක මම තේරුම් ගත්තා. ඉතින් ඒ කාරණාවේදී අද මට තිබුණු ලොකුම ප්‍රශ්න තමයි මේ හොස්ට් කරන පළවෙනිට මම හොස්ට් කරන දින එකේදී මම කොහොමද ඒ අයට ග්‍රීට් කරන්න ඕනේ, මම කොහොමද මොනවද හදන්න ඕනේ කියන එක. ඒකට හේතුව ශ්‍රී ලංකන්ස්ලා නෙමෙයි එන්නේ, කැනේඩියන්ස්ලා. එතකොට ඒගොල්ලන්ගේ සංස්කෘතිය වෙනස්, ඒගොල්ලන්ගේ භාෂාව වෙනස්, ඒ හැම දෙයක්ම මැද්දේ ඒගොල්ලෝ කන බොන විදිහ ගොඩාක් වෙනස්. ඉතින් ඒක මට අලුත් අත්දැකීමක්. ඉතින් මම ඕක ගැන ගොඩක් කල්පනා කරද්දි මට හිතුණා නෑ මම සලකනවා මම ආස විදිහට. මම කාගේ හරි ගෙදරක ගෙස්ට් කෙනෙක් වුණොත්, මං කොතන හරි ගෙස්ට් කෙනෙක් වෙලා ගියොත් ඒ මිනිස්සු මට සලකන්න කැමති විදිහක් තියෙනනේ, මම බලාපොරොත්තු වෙන විදිහක්. අන්න ඒ මම බලාපොරොත්තු වෙන ලෙවල් එකට මම ආදී මිනිස්සුන්ට සලකනවා කියන එක තමයි මගේ ඔළුවේ තියෙන්නේ. මට ඇත්තටම කියන්න අවශ්‍ය වුණේ හැමෝටම ජීවිතේ සාධාරණ නෑ. හැම වෙලාවෙම අපේ හිත සතුටින් පිරෙන්නේ නෑ. අපේ හිත රිදෙන අවස්ථාවල් එනවා. අපි එළියට ගියාම මිනිස්සු ආශ්‍රය කරනකොට අපේ ජීවිතවලට අපිට එක මිනිස්සු මුණ ගැහෙනවා. සිද්ධීන් වලට මුණ දෙන්න සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට අපි බලාපොරොත්තු වෙලා ගියපු දේ අපිට ඒ විදිහටම නොලැබී යන්න පුළුවන්. හැබැයි මගේ තියරිය තමයි ඒක ඒ විදිහට සිද්ධ වුණාට මට පුළුවන් මම ආස විදිහට අනිත් මිනිස්සුන්ට සලකන්න. හිත පිරෙන්න ආදරේ දුන්නා කියලා, හිත පිරෙන්න කරුණාවන්ත වුණා කියලා ඒකෙන් පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි හැම වෙලාවෙම ඒ කරුණාවේ ආදරය අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න දෙන්නත් එපා. හැබැයි හිත පිරෙන්න ආදරය කරන්න, කරුණාවන්ත වෙන්න දෙපාරක් හිතන්නත් එපා.
එහෙම වුණා කියලා තමන්ගේ පරිසරය තුළ තමන් ලස්සන්ට බැබලෙනවා මිසක් ඒකෙන් තමන්ට හානියක් වෙන්නේ නැහැ. නමුත් ඒක හානියක් වෙන්න පුළුවන් තමන්ගේ කරුණාව ආදරය කවුරු වෙනුවෙන්ද පාවිච්චි කරන්න කියලා නොදැන භාවිතා කරොත්. අන්න ඒක ගොඩාක්ම වටිනවා. ඉතින් මට හිතුණා ඒ අදහස ආපු වෙලාවේ ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. ඉතින් මම ඇත්තටම සතුටු වෙනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකකින් මොන හරි දෙයක් ගත්තා නම්. මම ඔයාලට පෙන්නන්න මම මොනවද යාළ වෙනුවෙන් හැදුවේ කියලා මේ වීඩියෝ එකත් එක්ක ඉන්න එකට. ගෙස්ට්ලා දෙන්නෙක් තමයි ගෙදරට ආවේ. ඉතින් එයාලාට රෑ කෑමට මම බිරියානි හැදුවා. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ රෑ කෑමට කලින් ඒගොල්ලෝ වයින් එකක් හරි ලිකර් හරි මොන හරි පාවිච්චි කරන්න ලෑස්ති වෙලා හිටපු හින්දා මම එයාලට පොඩි බයිට් එකක් වගේ මේ විදිහට ලෑස්ති කළා. මේ තමයි මම එයාලට සර්ව් කරපු දේවල්. මාත් එක්ක මෙච්චර වෙලා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි. අපි ආපහු හම්බෙමු.